රුපියල් 110ක් පමණයි.
හර්ෂණගේ ලස්සන සින්දුවක් මේ මාරි ආසාර අන්තිම පදපේලි වලට. ඇඟිලි තුඩින් උඹේ මගේ හිස සනසාපන් නිවන්පුරේ ගිය පෙම්බර කිරියම්මේ. අභිෂේක විමල වීර. කාවිංග අපිටත් අපේ ළමා කාලේ මතක් කරන සින්දුවක් පුතාට ඉන්නවද කිරියම්ම කෙනෙක්? මතක් වුණාද? ගීතයේ තෝර ගැනීමත් හරිම සාර්ථකයි. මං ශෂික අක්කටත් කිව්වේ දැන් මුල් ටිකේට වඩා මං හිතන්නේ මුලින් ඉඳන්ම ඔයා හිරු කිඩ් ස්ටාර් බලන් ඉන්නේ නැති කියලා අපි හිතනවා. අපි කියපු දේවල් හොඳටම අහගෙන ඉඳලා තියෙනවා කියලා හිතනවා. පහුගිය එපිසෝඩ් දෙක ගත්තොත් ලකුණු 10 ගත්ත බබාලා කීප දෙනෙක්ම හිටියා. ඉතින් අද පටන් ගැනීමම හිටියා ලකුණු 10ක් ගත්ත ඔයා. ඉතින් මං හිතන්නේ මේ මුලින් ඉඳන්ම කියපු දේවල් හරියටම අහලා තියෙනවා පුතේ. හරි සතුටුයි. ශෂික අක්කා නම් ඉස්සෙල්ලම කිව්වා අනේ මගේ මේ ඇගේ හිරිගඩු පිපුණා කියලා. පළවෙනි ටික කියද්දි. ඔව් ඒක එහෙම තමයි. ඉතින් අර ගොඩක් අය හිතනවා මේ ළමා ගීතයක් කිව්වහම ලකුණු ගන්න බැරි වේවි, ස්කෝර් කරගන්න බැරි වෙයි කියලා. ඒක එහෙම නෙමෙයි කියලා වපෙන්නවා. පුතේ ඉස්සරහටත් ඔය පාරෙම යන්න, චුට්ටක්වත් පාර වෙනස් කරගන්න යන්න එපා. මොකද ඔයා යන්නේ හරි පාරේ. බලමු මේ මිහිරි ගායනය ගැන අපේ ශෂික මොකද කියන්නේ කියලා. ඔව් ඇත්තටම මේ සෙනකු පුතාට මේ කමෙන්ට් එකක් කොයි වෙලේද දෙන්නේ කියලා මම බලාගෙන හිටියේ. පුතේ ඇත්තටම ඔයා වේදිකාවට එනවත් මම බලාගෙන හිටියා. වේදිකාවට ගෞරව කරලා වේදිකාවට ගොඩ වුණා. ඒ ගීතයට සමවැදිලා හරිම ඒ කියන්නේ දැන් සමහර වෙලාවට හිතනවා සමහර ගීතවලට මේ පර්ෆෝමන්ස් එකක් කරන්න බෑ නේ කියලා. හැබැයි මේ ගීතයට ඊටාම ගැළපෙන පර්ෆෝමන්ස් එකකුත් එක්ක අර ස්වරයෙන් ස්වරය ඔයා හරිම හැඟීම් බරව මට හිතාගන්න බෑ මේ වයසක පුතෙක් මෙච්චර පොඩි වයසකදී මෙච්චර දේවල් කොහොමද ඔයා මේ ඉගෙන ගත්තේ සහ ඒක අපිට පෙරලා දැන් අපිට දැනෙන්න ගයන්න කොච්චර දෙයක් ඇත්තටම ගොඩාක් දේවල් තියෙනවා ගායනයක් කියන්නේ මෙහෙම හැඟුම්බර ගායනයක් ඉදිරිපත් කරනවා කියන්නේ සහ හරි සම්පූර්ණයි ගීතය. එක තැනක්වත් නෑ කියන්න මෙතන හොඳ නෑ මෙතන ඊට වඩා හොඳට ගායන තිබුණා කියලා. ගීතය පටන් ගත්ත තැන ඉඳලා පුතේ අවසාන වෙනකම් මගේ සැරින් සැරේ මගේ ඇඟේ හිරිගඩු පිපුණා. මම මේ අවංකවම කියන්නේ පුතේ හරිම සතුටුයි. හරිම ආදරේ ඔය හැකියාවට සහ ඔයාගේ ඔය සංයමයට. ඉතින් හදවතින්ම සුබම සුබ අනාගතයක් අපි දකින්න හරිම ආසයි ඔයාව අනාගතේ ලොකු තරුවක් වෙන්න. පෙරා ඇත්තටම කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ. මං හිතන්නේ මේ ගීතේ මීට වැඩිය හොඳට ගායනා කරන්නත් බෑ. ඊටාම හොඳ ගායනයක් අද දවසේ මේ තරඟයට හොඳ ආරම්භයක් දුන්නා. ඔයාට ඉතින් අපි තුන්දෙනා ඇතුළු මේ බලාගෙන ඉන්න හැම කෙනෙක්ම ඔයාට හදවතින්ම ආශිර්වාද කරනවා සාකරයි. ඉතින් ඉස්සරහට තවත් දියුණු වෙන්න කියන්නේ දියුණු වෙන්න දෙයක් නෑ මං හිතන්නේ. දැන් ඔය යන ගමන ඔම්මයා. good luck ජෙසුපීටයි ඔයාට. thank you sir. සෙනක ගායනයට අමතරව තව මොනවද වගේ හැකියාවන් මීඩියා පැත්තේ ඉන්නවා කියපු හින්දා අහන්න හිතුණා. ඔව් මට නිවේදනය කරන්න පුළුවන් ප්‍රවෘත්ති කියන්න ඒ වගේ ගොඩක් දේවල් පුළුවන්. හරිද? මම හිතන්නේ දුබයි මාමගේ ටොෆියක් ගන්න. හරි සෙනක ඉතාමත් අපූර්ව ගායනයකින් අද දවසේ හොඳ ආරම්භයක් ලබා දුන්න අපේ තරඟයට. ඔයගලන්ට පුළුවන් අපේ මේ පුංචි සෙනක රැහන් වෙනුවෙන් ඔයගලගේ ආදරය ප්‍රකාශ කරන්න තියෙන්නේ HKS හිස්තැනක් අංක 1 යොදලා 77යි 66ට හැකිතාක් SMS කරන්න. ඒ වගේමයි අපේ වෙබ් අඩවිය හරහාත් මනාප පළ කරන්න පුළුවන්. hirutv.lk hirukidstar.lk තමයි වෙබ් අඩවි දෙක. ඉතින් පුළුවන් තරම් ආදරය සෙනක රැහන් වෙනුවෙන් මේ සතිය පුරාම දක්වන්න.